මම පුල් දිස්සිල්ලා කැනඩාවේ වැන්කුවල සිටි එකේ බ්‍රිටිෂ් කොලම්බියා කියන ප්‍රොවින්ස් එකේ තමයි මම ඉන්නේ. ගිය පාර වැඩස ප්‍රෝග්‍රෑම් එකේ මම කිව්ව එක තමයි මේ කැනඩාවට කොහොමද එන්න පුළුවන් ඉමිග්‍රේට් කරන්න ඔප්ෂන් මොනවද කියන එක. ඉතින් ඒකේ හරි ෆේමස් එකක් තමයි ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඇවිල්ලා මෙහි graduate work permit අරගෙන ඊට පස්සේ මෙහි settle වෙන එක. ඉතින් අද මම ටිකක් details විදිහට මම කතා කරන්නම් ඒක කොහොමද වෙන්නේ කියන එක. මුලින්ම කියන්නේ මම immigration consultant කෙනෙක් නෙවෙයි. හැබැයි මට මගේ ළමයි දෙන්නගේ education එකකින්ද ඒ දෙන්න මෙහි ආපෙකින්ද මම ගොඩක් ප්‍රායෝගික පැත්ත මේක දකින්න. මොකද ඒකට මේකද එවන්න කලින් ගොඩක් රිසර්ච් එකක් කරා. ඒ වගේම අවුරුදු 5ක් විතර එක දිගට වගේ එක දිගට මෙහි ස්ටුඩන්ට් විදිහට එයාලා හිටියා. ඉතින් ඒක මොනවද උනේ ප්‍රායෝගික මොනවද උනේ මේකේ ෆීස් කොහමද එයාලට ආපු ප්‍රායෝගික ප්‍රශ්න මොනවද කියලා මම දන්නවා. ඉතින් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට එනකොට දන්න විදිහට ක්‍රම තුනක් එන්න පුළුවන්. එකක් තමයි A level කල් ඉවරලා බැචලර් එකක් කරන්න එන්න පුළුවන්. එක ක්‍රමයක්. අනිත් එක තමයි ගොඩක් මම දරක හරි පෙසි දෙයක් තමයි කපල්ස් වගේ එනවා නම් මාස්ටර් එකක් හරි කරන්න එන්න පුළුවන් බැචලර් එකට පස්සේ. අනිත් එක තමයි යුනිවර්සිටි එකක ලංකා යුනිවර්සිටි එක ඩිග්‍රී එකට පස්සේ ෆස්ට් ක්ලාස් එකක් හරි නැත්නම් සෙකන්ඩ් අප් එකක් හරි ගොඩක් වෙලාට ෆස්ට් ක්ලාස් වගේ තමයි ඒ වගේ හොඳ ඇකඩමික් ක්වොලිෆිකේෂන් එකක් ගන්න පුළුවන් නම් මේ 100%ක්ම ස්කෝලර්ෂිප් වලට එන්න පුළුවන් සමහර යුනිවර්සිටි වල. මට එහෙම අපේ කෙනෙකුට මට හම්බ වුණා. එතකොට කිසිම දෙයක් ගෙවන්න ඕනේ නැහැ. මෙහි එයාලට ෆී එකක් හම්බ වෙනවා. ෆී එක කියන්නේ එලවන්ස් එකක් හම්බ වෙනවා. ඒක එලවන්ස් එක තමන්ට තනියෙන් ඉන්න ඔක්කොම වියදම් කරගෙන ඉන්න පුළුවන් කෝස් එකක් කරන ගමන් මොකද එයාලා යුනිවර්සිටි එකේ වැඩ කරන්න ඕනේ. ඉතින් මේ මම දන්න විදිහට මේ ඔප්ෂන් තුන තමයි තියෙන්නේ. අද මම ඒකෙන් ඒ වගේනුත් මුලින්ම මම කතා කරන්නම් A level කරලා බැචලර් ඩිග්‍රී එක කරන්නාම මොනවද තියෙන ඔප්ෂන් මොනවද කරන්න පුළුවන් මොනවද වෙන්නේ කියන එක. ඇයි ගොඩාක් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් වල කැනඩාවට එන්නේ. ඒක තමයි මෙහි කැනඩාවේ এডুকেෂන් එක හරි හයි ස්ටෑන්ඩඩ් ලෝකේ වොන්තනකම ගිහිල්ලා මේ ඩිග්‍රී එකක් ගත්තම හරි මාස්ටර් එකක් ගත්තම හරි වැඩ කරන්න පුළුවන්. දැන් මගේ එක්ස්පීරියන්ස් දැන් මාත් එක්ක මිඩ්ලිස් ඉන්නකොට කැනඩාවෙන් ආපු ගොඩක් ඉන්ජිනියර්ස්ලා අනිත් ෆීල්ඩ් එකේ කට්ටිය වැඩ කරා. මොකද මෙහි හරි ක්වොලිෆිකේෂන් එක රික්‍රූට්මන්ට්ස් කරන වර්ල්ඩ් වයිඩ් වල. අනිත් එක මෙහි තියෙන ඔප්ෂන් තමයි ඔයාලට වර්ක් එක්ස්පීරියන්ස් ගන්න පුළුවන්. ඔයාලට කෝප් වගේ හරි නැත්නම් ඉන්ටර්න්ෂිප් ගන්න පුළුවන්. ඒකම පෝස්ට් ග්‍රැජුවේෂන් වර්ක් permit එක අරගෙන අවුරුදු කිහිපයක් වැඩ කරන්න පුළුවන් ඔයාලගේ ඒ කරන කෝස් එකේ කාලය මත. අනිත් එක තමයි මෙහි තියෙන මේ කෝසස් තියෙන රේන්ජ් එක ලොකු කෝස් රේන්ජ් එකක් තියෙනවා. ඉතින් ඔයාලට කැමති විදිහට මෙහි කරන්න යන්න පුළුවන්. අනිත් තව එකක් තමයි මෙහි ඇමරිකාවට එක්ක බලද්දි මේ තියෙන මේ ක්‍රයිම් රේට් එක හරි අඩුයි. ඉතින් මෙහි ගොඩක් පීස්ෆුල් රටක්. ඒ වගේ දැන් මල්ටි කල්චරල් තියෙන හැම රටේ වගේම මෙහි ඉමිග්‍රේට් කරපු අය ගොඩාක් ඉන්නවා. පාරේ ගියොත් එහෙම ගොඩක් හම්බ වෙනවා. ඉතින් ලංකාවේ වුණත් සෑහෙන කට්ටියක් මෙහි ඉන්නවා. ඉතින් ඒකෙන්ද ඔයාලා පිටරටින් කවුරු එහෙම ස්ටුඩන්ට් කෙනෙක් ආවා කියලා එහෙම ලොකු වෙනසක් තේරෙන්නේ නැහැ. හැම රටේකම වගේ මෙහි ඉන්නවා. ඉතින් ඒක ලොකුම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මෙහෙදී. ඉතින් පළවෙනි එකේදී තේර ගන්න ඕන තමයි මොන වගේ කෝස් එකක්ද කරන්න වාගලගේ ෆීල්ඩ් එක මොකද්ද. ඒක වා කැමැතිම එක විතරක්ම නෙමෙයි බලන්න මෙහි මොනවද තියෙන ජොබ් ඩිමාන්ඩ් එක කියන එක. ඉතින් මෙහි ගොඩක් වෙලාවට මට දන්න එක නම් හෙල්ත් සෙක්ටර් එක එඩියුකේෂන් සෙක්ටර් එක හරිම ඩිමාන්ඩ් තමයි. අද තමයි ඉංජිනේරින් ෆීල්ඩ් එක. ඉතින් මේ වගේ දැන් මොකද හෙල්ත් වගේ කියන එක නම් කවදාකවත්ම මේ ජොබ්ස් ඩිමාන්ඩ් එක අඩු වෙන්නේ නැහැ. මොකද මෙහි ඉන්න කට්ටිය ගොඩක් වයස යන කට්ටිය. ඉතින් ඒකින්ද ගොඩක් වෙනවා. අනිත් එක මෙහි එන්න සෙනඟ වැඩි වෙනවා. ඉතින් ඒකින්ද අනිවාර්යයෙන්ම හෙල්ත් සෙක්ටර් එක කියන්නේ හරිම ඩිමාන්ඩ් තියෙන එකක්. පිටරට ගොඩාක් අය ගන්න
ෆීල්ඩ් එකක් තමයි හෙල්ත් සෙකන්ඩ් එක එඩියුකේෂන්. ඒකත් කවදාකවත් ගොඩ ඉගෙන ගන්න එක නවත්තන්නේ නැහැ නේ. ඒකෙන්ද සෑහෙන්න මෙහෙට ඉමිග්‍රේෂන් කට්ටිය එන්න මෙහෙ ඔය දෙක ගොඩක් වැඩි වෙනවා. ඉතින් කන්ස්ට්‍රක්ෂන් එක ඉන්ජිනියරින් ෆීල්ඩ් එකෙත් එහෙම තමයි. ඉතින් ඔයාලා සිලෙක්ට් කරගන්න ඔයාලා කැමති මොනවද? ඒ වගේම මෙහි හයි ඩිමාන්ඩ් තියෙන ෆීල්ඩ් මොනවද කියන එක කෝස් එකක් සිලෙක්ට් කරගන්න ගලින්. හැබැයි එකක් තමයි ඔයාලා මෙඩිසින් කරනවා නම් මෙහි කැනඩාවට එන්න හිතන්න එපා. මොකද මෙඩිසින් මෙහි කරනගන්නේ ඒක ඔයාලට මෙහි කියන්නේ මුලින්මම බැචලර් එකක් කරලා මෙඩිසින් කරන ගන්න ඔයාලට ඒක ටිකක් අර ඉම්පොසිබල් ටාස්ක් එකක් වගේ. මම මේ කියන්නේ මම පුද්ගලිකව දන්න මගේ යාළුවෙකුට මිඩ්ල්ස්ට් යාළුවෙක්ගේ පුතෙක් වෙන දෙයක්. එයාත් ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ කියලා. මෙහි මොකද මෙහි තියෙන එකම තමයි දැන් ලංකාවේ හරි UK හරි වෙන රටවල වගේ නෙවෙයි මෙහි මෙඩිසින් කරනවා නම් ඔයාලා ෆස්ට් ඩිග්‍රී එකක් කරන්න ඕන. ඒකට සම්බන්ධ බයෝ වලට සම්බන්ධ ඒ කරපු ඒ අවශ්‍ය ඩිග්‍රී එකක් තියෙනවා. ඒක කරාට පස්සේ තමයි ඔයාලට කරන්න පුළුවන් ඊළඟ එක විදියට මෙඩිසින්. ඉතින් ඒකට ඉන්ටර්නැෂනල් කට්ටිය දෙන්නේ බොහොම අඩු මම දන්නේ 1% වගේ විතර වගේ තමයි chance එක තියෙන්නේ. ඒක හරීම අමාරු ටාස්ක් එකක්. මොකද මගේ යාළුවාගේ පුතත් ඇවිල්ලා අවුරුදු දෙකක් මෙහි try කරලා යාට තේරුණා නෑ මේක හරියන්නේ නැහැ. ඒ මෙඩිසින් කරන chance එක ගන්න අමාරුයි කියලා එයා හංගරි ගියා. හංගරිලා දැන් ඉවර වෙලා දැන් UK වල ගිහින් ડોක්ටර් කෙනෙක් විදිහට වැඩ කරනවා. ඒකම තමයි මම දන්න විදිහට ලෝයර් කෙනෙක් වෙන්නත් ෆස්ට් ඩිග්‍රී මදි. ෆස්ට් ඩිග්‍රී කියලා සෙකන්ඩ් ඩිග්‍රී එක තමයි ලෝයර් කරන්නත් ඕනේ. ඒ ලෝයර් එක නම් පොඩ්ඩක් හොයලා බලන්න සමහර යුනිවර්සිටිස් වල තියෙනවද දන්නේ නැහැ. හැබැයි මම දන්න තරම් එහෙම. හැබැයි මම හොඳම දන්නවා මෙඩිසින් කරන්න නම් මෙහෙ එනවා කියන්නේ ඒක බොහොම අමාරු දෙයක්. ඉම්පොසිබල් මේකක්. ඒකෙන් මෙඩිසින් කරන්න හිතන් ඉන්නවනම් කැනඩා ඒක ගැන දෙපාරක් හිතන්න. මොකද ඒක හරි අමාරු ටාස්ක් එකක්. ඒක මම පාවිච්චි දන්නේ ඉඳ මම කියන්නේ. ඊළඟ ටාස්ක් එක තමයි ඔයාලා යුනිවර්සිටි එකක් කොහොමද සිලෙක්ට් කරගන්නේ කියන එක. දැන් මෙහි මේජර් ප්‍රොවින්සස් මම හිතන්නේ තමයි හතරක් තියෙනවා. එක තමයි ඔන්ටාරියෝ, ක්වෙබෙක් නම් ෆ්‍රෙන්ච් වල තමයි ගොඩක්ම ගන්න. ඒකින් මම ඒ ගැන ගොඩක් දන්නේ නැහැ. මම වැඩි කතා කරන්න කැමති නැහැ. අද මම දැන්ට පදිංචි වෙන බ්‍රිටිෂ් කොලම්බියා අනිත් තමයි ඇල්බර්ටා. දැන් මේ හතර තමයි ගොඩක්ම ලොකුම ප්‍රොවින්ස්. ඊට අමතරව තියෙනවා මැනිටෝබා, සස්කචුවන්, ෆිනිසට්, එඩ්වර්ඩ් අයිලන්ඩ් ඒ වගේ මේ අනිත් අර හතර වගේ නෙවෙයි. එච්චරම ඩෙවලොප් නෑ. අන්ත ලොකුත් නෑ. ඉතින් යුනිවර්සිටිත් ඒ වගේ හොඳ යුනිවර්සිටිස් තියෙනවා. නමුත් අර ප්‍රොවින්සියන වගේ අර ගොඩාක් ඩෙවලොප් හින්දා වගේම සෙනෙහ ගොඩාක් වැඩි හින්දා යුනිවර්සිටිස් නම්බර් ඔෆ් යුනිවර්සිටිස් වැඩි. ඒ වගේ තියෙන යුනිවර්සිටිස් ක්ලාරි ලොකුයි. ඉතින් ඒ වගේම තමයි යුනිවර්සිටිස් වල එක්ස්පෙන්සස් වැඩි. මොකද ඒවා හයි recognition යුනිවර්සිටි ලොකු යුනිවර්සිටිස් ඒ වගේ ප්‍රධාන සිටි වල තියෙන එක. දැන් යුනිවර්සිටි ඔෆ් බ්‍රිටිෂ් කොලම්බියා ඒක වැන්කෝවර් තියෙන්නේ. ඉතින් යුනිවර්සිටි ටොරොන්ටෝ ඒක තමයි මම දන්නේ නම්බර් 1 හරි 2 හරි වගේ තියෙන එක. නමුත් ඒක හරි එක්ස්පෙන්සිව්. ඒ ඔයාලා තේරුම් මේ තෝරගන්න ඔයාලට මොකක්ද ඕන ෆීල්ඩ් එක. ඒ ෆීල්ඩ් එකට ඒ මොකක් හරි ස්පෙෂලායිස් එකක් තියෙනවද? දැන් ඔයාලා ඉන්ජිනියරින් කරනවා නම් වෝටර්ලූ තමයි මම දන්නේ මේ කැනඩාවල හොඳම හරි ෆේමස් යුනිවර්සිටි එක. ඉතින් ඒ වගේ ඔයාලා බලන්න ඔයාලා එන ෆීල්ඩ් එක වල ෆයිනෑන්ස් කරනවා මොන වගේ කියන්නේ ස්පෙෂලායිස් යුනිවර්සිටි එකක් තියෙනවද? වෙන මොකක් හරි සප්ලයි චේන් එනවා නම් ඒ වගේ එහෙම නැත්නම් ඔයාලා වෙන මොකක් හරි ෆීල්ඩ් එකක් එනවා නම් ඒ ෆීල්ඩ් එක ඔයාලා හිතනද හෙල්ත් සෙක්ටර් එකේ තියෙනවා නම් කියන්නේ මෙඩිසින් ඇරෙන්න වෙන මොනවා හරි තියෙනවා නම් මොන හරි ෆීල්ඩ් එක වල කැමති නම් දන්නවද දැන් නර්සින් වගේ කියලා. නර්සින් කියන්නේ මේ හරිම ඩිමාන්ඩ් ෆීල්ඩ් එකක්. ඒකට ඉන්ටර්නැෂනල් අයට ඇප්ලයි කරලා ඒකෙත් මම හිතන්නේ 5% එකක් තියෙන එක හොයලා බලන්න. හැබැයි ඉන්ටර්නැෂනල් ලිස්ට් වලට එන්න පුළුවන්. මොකද මම දන්නේ යාළුවෙක්ගේ දුවෙක් ආවා නර්සින් වලට මේ කැනඩාවල යුනිවර්සිටි එකේ. මොකද එයාට නර්සින් කරන්න ඕනේ කියලා. ඉතින් ඒකෙන්ද ඔයාලා තෝරන් හොයාගන්න මොකද්ද යුනිවර්සිටි එක.
ඔයාලා මේජර් සිටි එකේ ඉන්නවද? ඔයාලා මේන් කියන්නේ ලොකු යුනිවර්සිටි එකට යනවද? දැන් වෝටර්ලූ, ටොරොන්ටෝ, University of Calgary වල තියෙන නැත්නම් University of British Columbia. ඉතින් ඒ වගේ යුනිවර්සිටිස් ගොඩක් ලොකු යුනිවර්සිටි වගේ ප්‍රධාන සිටි වල තියෙන්නේ. ඉතින් ඒවා හරි එක්ස්පෙන්සිව්. ඒ වගේම තමයි ඉතින් වෙල් රෙකග්නයිස්. හැබැයි මට කැනඩාවේ අය කිව්වනම් ඒ අය කිව්ව විදියට නම් එහෙම ඉච්චරම කියන්නේ අර ස්පෙෂල් අර වෝටර්ලූ වගේ ඉන්ජිනියරින් වලට ඒ වගේ නැතුව සාමාන්‍යයෙන් කැනඩාවේ යුනිවර්සිටි එකකින් ඩිග්‍රියක් ගත්තම එහෙම ලොකු වෙනම වෙනසක් කළා එයාලා පිළිගන්නේ නැහැ. මම අර යුනිවර්සිටි කීපයක්ම ඇරෙන්න ස්පෙෂලායිස් වගේ කීපයකටම ඇරෙන්න. ඉතින් ඔයාලා සිලෙක්ට් කරගන්නකොට ඒ ටික බලන්න මොකක්ද වුණ ෆීල්ඩ් එක ඒ වගේම තමයි මේජර් සිටි එක මේජර් යුනිවර්සිටි එක ඉන්නවද නැත්නම් සාමාන්‍ය යුනිවර්සිටි එක වෙන ප්‍රොවින්ස් එකක සාමාන්‍ය යුනිවර්සිටි එක. ඉතින් ඒක ඉතින් ඔයාලා කොච්චර ඔයාලගේ බජට් එක මොකද්ද කොහොමද එෆර්ට් කරන්න ඕනේ කියන එක බලලි වෙලා ඔයාලා ඩිසයිඩ් කරන්න. ඒක ලොකු ඩිසිෂන් එකක් වෙනවා මෙහෙ ඇවිල්ලා ඉගෙන ගන්නකොට. ඒකින්ද යුනිවර්සිටි එකක් තෝරගන්නකොට ලොකේෂන් එක හරි වැදගත්. මොකද බැචලර් එකක් කරනවා කියන ලංකාවෙන් ගොඩක් වෙලාවට පළවෙනි පාර ලංකාවෙන් හරි පිටරටක ඉඳලා මෙහෙ එනවා කියන්නේ ගොඩක් වෙලාවට පළවෙනි පාර තමයි තමන්ගේ ෆැමිලි එකකින් පිටේ ඉන්නේ. එතකොට ඔයාලගේ කවුරුවත් මෙහෙ කැනඩාවේ නැතු වෙන්න පුළුවන්. එතකොට ඔයාලා ද මේජර් සිටි එක වගේ ඉන්නවා නම් ගොඩක් මල්ටි කල්චරල් එක ගොඩක් වේරියස් කට්ටියක් ඉන්නවා. අන්ත ගොඩක් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ලා ඉන්න පුළුවන්. එතකොට ලොකු වෙනසක් තේරෙන්නේ නැහැ. නමුත් දැන් සමහර ලාවට ඔයාලා මේජර් සිටි එකකින් පිට වගේ ගියොත් එහෙම නොවෙන්න පුළුවන්. යුනිවර්සිටි පොඩි යුනිවර්සිටි එක ස්ටුඩන්ට්ලා ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කීප දෙනෙක් අරව ගොඩක් නැහැ වෙන්න පුළුවන්. හැබැයි එහෙමත් ලොකු කිලෝමීටර්සක් එහෙම මොකද හිතන්නවා. මොකද හැම යුනිවර්සිටි එකකම ස්ටුඩන්ට්ලාට ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ලාට සපෝටින් සිස්ටම් එකක් තියෙනවා. එයාලා ආවම බලා ගන්න සපෝට් කරන. මොකද යුනිවර්සිටිස් දන්නවා ගොඩාක් මේ බැචලර්ස්ලා එන කට්ටිය යන් අය කියන්නේ අවුරුදු ලංකාවෙන් එනවා නම් අවුරුදු 19 20 වගේ නේ. පිට රටෙන් එනවා නම් ඊටත් වඩා අඩු වෙන්න පුළුවන්. අවුරුදු 18ක් 19ක් වගේ එනවා නම් තමයි ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ලා වගේ එනවා නම් කැනඩාවට වෙන්නේ. කොහොමත් අවුරුදු 20ට හරි 20ට වඩා අඩු වෙයි. ඉතින් පළවෙනි පාට එන්නේ. ඉතින් යන් අය ගොඩක් සොසයිටි එකෙන් එක්ස්පීරියන්ස් වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද හැම යුනිවර්සිටි එකම වගේම මේ යාලට සපෝටින් සිස්ටම් එකක් තියෙනවා. යාලා බලා ගන්න. ඉතින් කොහොමවත් ඔයාලා ලොකේෂන් එක ගැනත් ඔයාලා බලන්න. ඔයාලට ට්‍රැවල් කරන්න ලේසිද ඒ ඔක්කොම ඔයාලා බලන්න කොහොමද යුනිවර්සිටි එක. මොකද සමහර යුනිවර්සිටිස් වලට පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එක ලේසි. සමහර දැන් පොඩි යුනිවර්සිටි එකක් හරි දුර සිටි එකෙන් දුර වගේ ඉන්නවනම් අන්න පොඩි සිටි එක වගේ ඉන්නවා. ඒකට ඔයාලට කොහොමද පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් කරන්න පුළුවන්ද? එතන ඔයාලා මේජර් සිටි එකට එන්න පුළුවන්ද? ඒ ඔක්කොම හොයලා බලන්න. ඩිස්ටන්ස් එක, කොස්ට් එක ඔක්කොම හොයලා බලන්න වෙනවා. අනිත් එක තමයි ඔයාලා කොහොමද මුලින්ම ඉන්නේ. දැන් ගොඩක් වෙලාවට මගේ එක්ස්පීරියන්ස් මම දන්න විදිහට තමයි මේ ක්‍රම දෙකක් තියෙන එකක් තමයි යුනිවර්සිටි එකේ ඇකොමඩේෂන් වල ඉන්න එක. ඒ ගොඩක් සේෆ්. ඒකෙත් ඔප්ෂන් ගොඩක් තියෙනවා. එකක් තමයි රූම් එකක් ගන්නම්. ඔයාලා රූම් එක ෂෙයා කරගන්න පුළුවන් තව එක්කෙනෙක් එක්ක. නැත්නම් තනිකර රූම් එකක් ගන්න බලන්න. නැත්නම් අර මෙහි කියන ෂූට් එකක් කියන එක. යා තනියෙන් ඉන්නේ. ඒතර ඔයා කිචන් එකක් තියෙනවා. ඒ වගේ වට උයා ගන්න පුළුවන්. ඒ වගේ සිස්ටම් එකක් වගේ තියෙනවා. නැත්නම් මේ තියෙන අර යුනිවර්සිටි එකේ නිකන් අර එක ගයක් වගේ තියෙන එක කාමර කීපයක් තියෙනවා. එහෙම වගේ ඉන්නත් පුළුවන්. ඉතින් ඒ ඔක්කොම වෙන්නේ ඒ වගේ කොස්ට් එක වෙනස්. ඉතින් ඒක ඔයාලගේ බජට් එක විදිහට කරගන්න පුළුවන්. අනිත් එක තමයි මෙහි තියෙනවා මේ මගේ දුව හිටියේ එහෙමයි යුනිවර්සිටි එකෙන් වෙරිෆයිඩ් and සර්ටිෆයි කරපු මේ පුද්ගලික ගෙවල් වල නවත්ත ගන්න. ඒ කට්ටියගේ වෙනමම තියෙන වෙනම සෙක්ෂන් එකක්. එයාලා පොලිස් රිපෝට් අරගෙන එයාලා ඔක්කොම එයාලා මොනිටර් කරනවා. එයාලා ඇවිල්ලා බලනවා, කෝල් කරලා බලනවා, ඇවිල්ලා බලනවා කොහොමද මේක වෙන්නේ. ඉතින් ඒවත් සිකුව. එයාලා කියන්නේ යුනිවර්සිටි එකේ රෙජිස්ටර් වෙලා ඉන්නේ. ඉතින් එයාලා තුන් වේලම කෑම් බීම දෙනවා. ඉතින් ඒකම වල් මොකක් හදිසියකට වගේ දැන් සමහර වෙලාවට මගේ දුවගේ උනේ මම මතකයි රෑ 9ට එක
හෝස් එකක් වෙලා තුන. එතකොට ඒ ගෙදර හිටපු ලේඩි ගිහිල්ලා මුල් දවස්වල එයාගේ වාහනේ ගිහලා එක්කගෙන ඇවිල්ලා තිබුණා. මේ මොකද මුල්ම දවස්වල ටිකක් අර පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එක ඒ කරගන්නත් ඉතින් රෑත් හින්දා මේ අලුත් හින්දා එයා සපෝට් එකක් විතර. ඉතින් ඒ වගේ සපෝට් කරන සිස්ටම් එකකුත් තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මම හිතන්නේ එයා වෙන්නේ දැන් මුල් අවුරුද්දේ හරි මාස 6 වගේ හරි යුනිවර්සිටි එකේ හරි අරක තැනක ඉන්නවා. ඊට පස්සේ වෙන්නේ අර එතකොට අර ඒ ලංකාවේ කට්ටිය හරි ඉන්දියාවේ හරි වෙන රට කට්ටිය හරි යාළුවෝ සෙට් වෙනවනේ. මේ අය කරන්නේ එතකොට ගියක් අරගෙන ඒ කොස්ට් එක ෂෙයා කරගන්න එක. ඉතින් මේක අර යුනිවර්සිටි එක හොස්ටල් එකේ ඉන්නා වගේ හරි ඇකොමොඩේෂන් වඩා මේක කොස්ට් එක අඩුයි. අනිත් එක තමයි ටිකක් ෆ්‍රීඩම් එකත් වැඩි. මොකද යුනිවර්සිටි එකේ ඉන්නකොට ඒ රූල්ස් තියෙන වෙලාවල් තියෙනවා යන්න එන්න ඕන. ඒ වගේ තියෙනවා. දැන් ගෙදර පිට ගෙදරක හිටියත් Tamanට උන දින්න බෑ. යාළගේ ගෙදරක වගේ يعني යාළගේ ඉන්න ගෙදරත් එක් රෙස්පොන්සිබිලිටි එකක් තියෙන හින්දා යුනිවර්සිටි එකට යාළගේ සමහර يعني රූල්ස් කීප තියෙනවා යාළගේ. මොකද යාළත් ලොකු රෙස්පොන්සිබිලිටි එකක් ගන්න. නමුත් ඉතින් ඒක හින්දා හරි මේ වියදම හින්දා හරි ගොඩක් වෙලාට කරන්නේ ඒ කට්ටිය මේ වෙලාව ඉතින් ගියක් ගන්නවා. එහෙම ස්ටුඩන්ට් දෙන ෆුල් ෆර්නිෂ් ගෙවල් තියෙනවා. ඊට පස්සේ කොස්ට් එක සෙයා කරගත්තම ඉතින් ඒක අර මේ යුනිවර්සිටි එකට ගෙවනවට වඩා අඩුයි. අනිත් එක තමයි Taman දැන් කියන්නකො ලංකාවේ 4 වගේ සෙට්ලා ගියක් ගත්ත කියලා කාමර 4ක. එතකොට Tamanට උන්ට වියා ගන්න පුළුවන්. ඒ ලංකාවේ කෑම කන්න පුළුවන්. Tamanට ටික ෆ්‍රීඩම් එක තියෙනවා. වියදමත් අඩුයි. ඒක කරගන්න. මොකද මේකත් තමයි දැන් මෙහි කෑම කියන එක ඒකත් සමහර වෙන්න පුළුවන්. දැන් යුනිවර්සිටි එකේ හරිය ගෙදරක මෙහි ඉන්න කෙනෙක් ගෙදර වගේ ඉන්නවා. එතකොට ලංකාවේ කෑම හදන්නේ නැහැ නේ යාලා. එතකොට මෙහි කෑම තමයි කන්න වෙන්නේ. නමුත් ඒක සමහර වෙලාවට ටික කාලයක් යනකම් ටිකක් අමාරු වෙන්න පුළුවන්. මේක මේ කොහොමද මේකට ඇඩ්ජස්ට් වෙන එක. ඉතින් දැන් අර වගේ නෝන මෙහි ලංකාවේ කඩ තියෙනවා. එතකොට ලංකාවේ තරන්න කෑම විතර නෙවෙයි ඉන්දියාවේ ඔයිසියන් කෑම හැම එකම හැම මේ ජාතියකම මේ සුපර් මාකට් වල බඩු ගන්න පුළුවන්. ඉතින් ඊ අමතරව ලංකාවෙම තියෙන බඩු තියෙන කඩ තියෙනවා. ඉතින් ලංකාවේ තියෙන හැම දෙයක්ම මෙහි තියෙනවා. ඉතින් ඕන දෙයක් මෙහි ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. එකම දේ තියෙන්නේ ලංකාවේ මෙහෙට හින්දා ගාන වැඩි අනිත් ඒවාට වඩා. ඉතින් එතකොට අර වගේ මේ ලංකාවේකම කට්ටියක් හරි ගොඩක් වෙලාවට ලංකාවේ කට්ටියක් තමයි ඒ කට්ටිය තමයි එකට සෙට් වෙන්නේ. එහෙම නැත්නම් ඒෂියන් කට්ටියකට සෙට් වෙන්නත් පුළුවන්. ඉතින් එහෙම වුණාම අර එකට කියන්නේ අනිත් එක තමයි දැන් එකක් ගෙදරක ඉන්නකොට එකම හිතන්නකො එකම කෝස් එක කරනවා කියලා. එතකොටත් අර එකිනෙකාගේ නොලෙජ් එක ෂෙයා කරගෙන එකිනෙකන ඔය උදව් කර කියන්නේ හෙල්ප් කරගෙන එහෙම කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් හිතන්න දැන් කවුරු හරි දැන් සීනියර් බැච්චලර් කට්ටිය ඉන්න තැනකට දාන්න කුමාරි සෙට් වුණා කියලා. එතකොට තමන්ගේ අර මේ පාර්ට්නර්ගෙන් කෝස් වර්ක් කරන හැටි ස්ටඩි වලට එහෙම සපෝට් කරගන්නත් පුළුවන්. ඉතින් එහෙම ක්‍රම එකකුත් කරන මොකද මට එහෙම හම්බෙලා තියෙනවා. මෙහි ඇකඩමික් ඊයේ කොහොමද බැචලර් ඩිග්‍රියක් අවුරුදු 3ක් හරි අවුරුදු 4ක් හරි කරන්න පුළුවන්. ඒක තමන්ගේ කැමැත්ත මත සාමාන්‍ය බැචලර් එකක සබ්ජෙක්ට් 10ක් කරන්න ඕන අවුරුද්දක් ඇතුළත. මෙහි ගොඩක්ම යුනිවර්සිටි පටන් ගන්න සෙප්තැම්බර් වල සෙප්තැම්බර් ෆස්ට් වීක් තමයි පටන් ගන්න. ෆස්ට් වීක් වල ඉඳලා ඩිසෙම්බර් එකට මේ අතන ක්‍රිස්මස් වල නවත්තලා ආයි ජනවාරි වල ඉඳලා අප්‍රේල් අන්තිමට තව ටර්ම් එකක්. එතකොට ඕනනම් Tamanට ඕනනම් මේ ටර්ම් දෙක විතරක් ස්ටඩි කරන්න පුළුවන්. ගොඩක් යුනිවර්සිටිස් දෙම තමයි. සමහර යුනිවර්සිටි සමර් ටර්ම් එකකුත් තියෙනවා. මේ ඉඳලා අගෝස්තු අන්තිම වෙනකන්. එහෙම නැත්නම් ඔප්ෂන් එකක් තමයි කරන්න තියෙන්නේ. ගොඩාක් අය ටර්ම්ස් දෙයක් කරලා සමයකේ ෆුල් ටයිම් වැඩ කරනවා. ඉතින් ඒකෙත් වාසි තියෙනවා. ඉතින් Taman ආවම බලන්න එනකොට බලන්න කොහොමද කරන්න ඕන කියලා ඒ ගැන ප්ලෑන් එකක් හදාගන්න. මොකද සමහරවිට එක ටර්ම් එක එකපාරට සබ්ජෙක්ට් පහක් කරන එක අමාරුද කොහොමද කියන එක ඔයාලගේ ඒ කැපැසිටි මත තමයි ඉතින් ඔයාලා ඒක තීරණය කරන්න වෙන්නේ. ඊළඟට මම කතා කරන්නේ හෝම් සික්නස් එක ගැන. බැචලර් ඩිග්‍රී එකක් කරන්න එනවා නම් සාමාන්‍යයෙන් වගේ අවුරුදු 20 අඩු වෙන්න පුළුවන්. ඉස්කෝලේ ගියා ෆස්ට් සයිඩ් and සෙකන්ඩ් සයිඩ් කරා ආවා.
එතකම ලංකාවේ ඉන්නෝ නම් ගෙදර ලංකාවේ පිටට හිටන් තමන් ගෙදරත් එක්ක ෆැමිලි එකත් එක්ක ඉන්නේ. ඉතින් ලංකාවේ පිට ගිහිල්ලා කොරුම නැත රටක වෙලා ඉන්නවා කියන්නේ ගොඩක් එක්සයිටඩ් වෙන්න පුළුවන්. හැබැයි ඒකම ගොඩාක් චැලෙන්ජස් තියෙනවා. මොකද ෆැමිලි එකක් එක්ක වගේ ඉන්නවා වගේ නෙවෙයි. කිසිම දැන් වාගේ පුත්කලේ වැඩ කරන්න කිසිම කෙනෙක් වාට අර එදිනදා වැඩවලට සපෝට් කරන්න කවුරුන් නැති වෙන්න පුළුවන්. යුනිවර්සිටි ගොඩාක් සපෝට් කරනවා මේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ලට යාලා සෙටල් වෙන්න යාලගේ බැංකින් සිස්ටම් එක කොහොමද කරන්නේ බැංක් account open එකක් ගන්න කොහොමද එමනම් දැන් යුනිවර්සිටි කවුන්සලර්ස්ලා ඉන්නවා මොනවා හරි ප්‍රශ්න කරත් යාට උදා කරලා පුළුවන් අනිත් එක තමයි අර මේ ලංකාව වගේ මෙහි රැක් කරන සිස්ටම් එක මේ නෑ. මෙයාලගේ අලුතෙන් ආවම සීනියර් බැච් එකේ අය ගිහිල්ලා එයාලා කතා කරලා මොනවද ඕන කියලා බොහොම ඒ සපෝටිව් සිස්ටම් එකක් මෙහි තියෙනවා නැතුව අර රැක් කරලා එහෙම සිස්ටම් එකක් මෙහි නෑ. ඉතින් ඒකම යාගේ සපෝට් කරන්න පුළුවන්. හැබැයි ඉතින් අර ඔයාලට වැඩ තනියම ඔක්කොම තමයි කරගන්න වෙන්නේ. ඉතින් ගෙදර වගේ අර මේ කවුරුත් එහෙම කරන්නේ තමන්ට ඕන නම් බැංකුවට යන්න ඕන නම් එහෙම නැත්නම් වල ලොන්ඩරි කරගන්න ඕන ඔක්කොම තමයි කරගන්නවා. අනිත් එක කැම වියා ගන්න ඕන නම් ඉතින් ඒකත් මෙහි තියෙන කැම කන්න බැර නම් වියා ගන්න ඕන නම් ඒකත් තමන්ට කරගන්න වෙනවා. ඒකෙන්ද තමන් ඔක්කොම එක ලෑස්තිලා ඉන්න. ඉතින් හෝම් සික්නස් එක නවත්ත ගන්න එක ක්‍රමයක් තමයි මේ සමාලාට ගොඩක් වෙලාට ඔය සීනියර් බැචලර් ලංකාවේ එහෙම හම්බෙලා එහෙම කතා කරගන්න. සරෙන් සරේ ලංකාවට කතා කරලා මොනවද වෙන්නේ ඒ කොමියුනිකේෂන් එක දිගටම තියාගන්න. එතකොටත් ගොඩක් වෙලාවට අර මේ එහෙම කනෙක්ෂන් එක තියාගත්තට පස්සේ හෝම් සික්නස් එක අඩු කරගන්න පුළුවන්. ඉතින් මට හම්බෙච්ච අර මොකද්ද education council කෙනෙක් හම්බෙච්චා. දැන් මෙයාලා ඒ යුනිවර්සිටි එකේ තියෙන සිස්ටම් එකේ එයාලා දැන් කිව්වේ හැම අවුරුද්දකම එයාලට ওই ප්‍රශ්න වෙනවලු. ඒ යුනිවර්සිටි එකේ හැම අවුරුද්දම කීප දෙනෙක් හෝම් සික් හැදිලා එයාලට සපෝට් කරන්න මේ ඉන්නවා මේ සයිකොලොජිස්ට්ලා ඒ ඉදිරියට හෙල්ප් කරන එයාට කියන්නේ කවුන්සිලර්ස්ලා. ඉතින් කවුන්සිල් කරපු හැම අවුරුද්දක වගේ කීප දෙනෙක් කරනවලු. මොකද ඒක එක්කෙනාගේ මානසික තත්ත්වය වෙනස්නේ. ඉතින් එයාලා කිව්වෙත් ඒකදී සාමාන්‍ය හැම අවුරුද්දකම ඕකම වෙනවා. ඉතින් ඒකෙන්ද මේ අලගාව ඒ කවුන්සිලර්ස්ලා ඉන්නවා ස්ටුඩන්ට් කවුන්සිලර්ස්ලා. ඉතින් එයාලට මොනවද ප්‍රශ්නයක් ඕන නම් ගිහලා කතා කරන්න පුළුවන්. ඒ කවුන්සිලර්ස්ලා ඒ ස්ටුඩන්ට් අතර වෙන තියෙන කතා බහ ඔක්කොම පර්සනල් කාටවත් එළියට දෙන්නේ නැහැ. ඉතින් එහෙම අකර හෝම් සික්නස් වගේ තියෙනවා try කරන්න ගෙදරත් එක්ක කතා කරගන්න. ඉතින් එහෙම නැත්නම් ස්ටුඩන්ට් කවුන්සිලර් කෙනෙකුට ගිහලා වාගේ ප්‍රශ්න කිව්වම යා උදව් කරයි කොහොමද ඒකෙන් වෙන්නේ මේ ඒක සෙටල් කරගන්න කියන එක. අනිත් එක තමයි කොහොමද ඔයාලගේ බජට් එක කියන එක. මොකද ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් ලෝකල් ස්ටුඩන්ට් වගේ 3 ගුණයක් විතර ගෙවනවා. ඉතින් මෙහි ඒක තමයි ගොඩාක් යුනිවර්සිටිස් වල තියෙන ඉන්කම් එක. ඉතින් එතකොට ඔයාලා යුනිවර්සිටි තෝරා ගන්නකොට බජට් එක ගන්න දැන් මෙහි BC වල නම් මම දන්නේ යුනිවර්සිටිස් 20000 දලා උඩට යන්න තියෙන්නේ මම බලපු විදියට 17000 නබව තමයි තියෙන්නේ මේ යුනිවර්සිටි ෆී එක විතර. ගොඩාක් අය මේ සමහර අය මට ලංකාවේ ඉන්න කාලේ ඊලාවිත් මට ඇහුවා මම මේ ආපිලාවිත් මට ආපියක් තමයි කට්ටිය මේ ගොඩක් අය කියන යුනිවර්සිටි ආයලා ඉන්න කියන්නේ ඩිග්‍රී එක ගන්නාට පස්සේ වැඩ කළා ඒ ලිවින් කොස්ට් එකයි යුනිවර්සිටි එකේ ෆී එකයි කවර් කරගන්න පුළුවන් මොකද වන්තරන් වැඩ තියෙනවා එහෙම කියලා. සමහර විට ඒජන්ට්ලාත් එහෙම කියන්න පුළුවන්. හැබැයි මගේ අත්දැකීම ඒක සම්පූර්ණයෙන්ම වැරදි මතයක්. එහෙම කරන්න බෑ. මම වෙනමම දැන් පෙන්නන්නම් ඒකේ මොකද්ද කරන්න පුළුවන්. ඔයාලට කොච්චර වැඩ ගන්න පුළුවන්ද? ඔයාලගේ ඉන්කම් එක කොහොමද? අතර මේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඉන්නවා නම් ඔයාලා කොහොමද වියදම කොහොමද කියන එක. මොකද ඔයාලට වැඩ ගන්න පුළුවන් පැය 24යි මේ සුමානකට සෙප්තැම්බර් ඉඳලා අප්‍රේල් වෙන ටර්ම්ස් දෙකේ. ඒක ඔයාලා වෙන් කරගන්න ඕන. ඒ වගේම තමයි ඔයාලට වැඩ කරන්න හම්බ වෙන්නේ මේ මිනිමම් වේජ් කියන එක. දැන් BC වල නම් 17.85ක් වගේ තමයි ඒක මම දැක්කේ. ඉතින් හරි අපි කියමු 18ක් කියලා. එතකොට
මම මේකේ මේ වෙනම කැල්කියුලේෂන් එකක් මම පෙන්නන්නම්. අනිත් එක ඔය කියන තරම්මම ලොකු මේ කියන්නේ මෙහෙමම ජොබ් නැහැ. මොකද ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් මේ ගොඩාක් එනවා. ඉතින් හැමෝම try කරන්නේ වැඩ කරන්න. ඒකට කම්පිටිෂන් එක අඩුයි. ඉතින් වැඩ ගන්න හම්බෙන්නේ ෆාස්ට් ෆුඩ් රෙස්ටොරන්ට් වල, සුපර් මාකට් වල, ග්‍රොසරි ස්ටෝර්ස් වල, එහෙම නැත්නම් කන්ස්ට්‍රක්ෂන් ප්‍රොජෙක්ට්ස් වල, සයිට්ස් වල ඒ වගේ ජොබ්ස් වල තමයි වැඩ කරන්න හම්බෙන්නේ. හැබැයි එකම දේ තමයි මේ කිසිම ජොබ් එකක් ලොකුයි පොඩි එහෙම කියලා කවුරුත් එහෙම හිතන්නේ නැහැ. ඉතින් ෆාස්ට් ෆුඩ් රෙස්ටොරන්ට් වැඩ කරා කියලායි කොහරි වැඩ කරා කියලා එහෙම වෙනම හිතන්නේ නැහැ. ඒකින්ද ඕනම හම්බෙන ඕනම ජොබ් එකක් කරන්න ලෑස්ති වෙන්න. මොකද ඔයාලට ඒ පැවිදි හදන ගන්න හම්බෙන ඒ ඉන්කම් එක ඔයාලේ කෝස් එක කරගන්න ඔයාලට සෑහෙන උදව්වක් වෙන හින්දා. ඉතින් මේක තමයි මම පෙන්නපු එක්සැම්පල් එක. ඉතින් ඩිග්‍රියක් කරන තියෙන වාසිය තමයි මෙහෙ කරාට පස්සේ ඔයාලට හම්බෙන පෝස්ට් ග්‍රැජුවේෂන් වර්ක් පර්මිට් කියන එක. ඒකේ සම් බැචලර් කරන අවුරුදු 3ක්. ඉතින් ඒ වගේම අනිත් ඒවාට උනත් ඒ විදිහට තමයි එඩිෂන් යාලා කරන කෝස් එකේ කාලෙම තමයි ඒක වෙන්නේ. ආයෙත් කියන්තර මෙහෙ ඔයාලා ස්ටුඩන්ට් කෙනෙක් විදිහට වැඩ කරනාම ඔයාලට ගන්න වෙනවා සෝෂල් ඉන්ෂුරන්ස් නම්බර් කියන එකයි. සින් නම්බර් එක කියලා කියන්නේ මේකේ කියන්නේ හැම එකකටම මේක යුනික් නම්බර් එකක්. තව එක පොයින්ට් එකක් තියෙනවා ඔයාලා යුනිවර්සිටි එක තෝරගන්නකොට බලන්න ඔයාලගේ after graduation එකට අස්සා ජොබ් හොයනකොට ඔයාලා කොහොමද මේ යුනිවර්සිටිස් ඔයාලා එකට ලෑස්ති කරන්නේ? කියන්නේ ඔයාගේ ජොබ් මාකට් එකට යුනිවර්සිටි කොහොමද සපෝට් කරන්නේ? ඒක තියෙන අනිත් එක තමයි දැන් මෙහි යුනිවර්සිටිස් වල ආම ගොඩක් වලට හම්බෙනවා මේ volunteers opportunity. ඉතින් ඒ volunteers opportunities ඒ ඔප්ෂන් එක ගන්න. මොකද ඔයාලගේ CV එකේ ඒක දැම්මම මෙහි employersලා එක හරි ලොකු දෙයක් කියලා සැලකනවා. මොකද මෙහි employersලා අර academic qualification විතරක් නෙවෙයි. එයාලා බලනවා ඔයාලා කොහොමද society එකත් එක්ක වැඩ කරන්නේ කියන හින්දා පුළුවන් තරම් අර volunteer කරාම ඒ CV එක දැම්මම මේක එයාලා බලනවා right මෙයාලා අර මේ society එක ගැන බලා ගන්නවා. ඒ වගේ දේවල් එයාලා ගොඩක් බලනවා. ඉතින් බලන්න එයාලගේ volunteer opportunities මොනවද? එතකොට career එකට එයාලා help කරනවද? ඒවත් යුනිවර්සිටි එකේ මොනවද වෙන එක බලන්න. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා කියලා. මම මේ වගේ තව වීඩියෝ එකක් අරගෙන එන්නම්. හරි අපි නැවත හමෙමු. Thank you.